හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් එකතු වෙන්නේ సంతానేటి YouTube channel එකත් එක්ක. මේ ලෝකයේ තියෙන ලස්සන වචනයක්. ඒක තමයි ආදරය කියලා කියන්නේ. ආදරය කියන්නේ මොකක්ද? ගොඩක් අයගෙන් ඇහුවොත් එහෙම මේකට විවිධ පිළිතුරු ලැබෙනවා. සමහරක් අය කියනවා මං ඔයාගේ මූණට ආදරෙයි. මං ඔයාගේ ඇස් දෙකට ආදරෙයි. මං ඔයාගේ කොණ්ඩෙට ආදරෙයි. මං ඔයාගේ ඇඟිලි වලට ආදරෙයි. මේ විදිහට ගොඩක් අය ආදරය දකින්නේ වෙනම විදිහට. ඒක තමයි ඇත්ත. නමුත් ඇත්තටම ආදරය කියලා කියන්නේ මොකක්ද? ආදරය කියලා කියන්නේ ආදරයට පෙරලා ආදරය කිරීම. අන්න එතන තමයි ආදරය තියෙන්නේ. එතන තියෙනවා මහා ලොකු විශ්වාසයක්. එතන තියෙනවා මහා ලොකු ගෞරවයක්. එතන තියෙනවා මහා ලොකු ආරක්ෂාවක්. එතන තියෙනවා මහා ලොකු රැකවරණයක්. ඒක ප්‍රබල ශක්තියක්. හරියට කිව්වොත් එහෙම මහා ලොකු විශාල පර්වතයක් වගේ ශක්තිමත් වෙනවා ආදරයට ආදරය කරන තැන ගොඩ නැගෙන ඒ අපූර්ව බැඳීම. ඉතින් අපි අහලා තියෙන ආදර කතා ගොඩාක් තියෙනවා. මොනවද ඒ ආදර කතා? ලයිලා මජ්නූ ආදර කතාව, රෝමියෝ ජුලියට් ආදර කතාව, නල දමයන්ති, දුෂ්යන්ත සකුන්තලා, සාලියා අශෝකමාලා, රාමා සීතා, මේ විදිහට ගොඩාක් ආදර කතා අපි අහලා තියෙනවා. ඉතින් මේ හැම ආදර කතාවක්ම පොළොවට උපමා කළොත්, ඒ හැම ආදර කතාවක්ම පොළොව නම් සිදුහත් යශෝදරා ආදර කතාව හරියට අහස වගේ කවදාකවත් සමාන කරන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම්ම උතුම් ආදර කතාවක් තමයි මම මේ ලෝකේ දැකපු ලස්සනම ආදර කතාව තමයි සිදුහත් යශෝදරා ආදර කතාව. ඒකට හේතුව මොකක්ද? සුමේධ තවුසා එදා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපු වෙලාවේදී යශෝදරා මොකක්ද කරන්නේ? යශෝදරා කියනවා, යශෝදරත් ප්‍රාර්ථනා කරනවා සුමේධ තාපසයත් එක්ක එකට බුද්ධත්වයේ දක්වා මේ ගමන එන්න. ඒ වෙලාවේදී පැත්තකට කතා කරලා සුමේධ තවුස කියනවා ඔබ මේ ප්‍රාර්ථනා කරපු දේ කටුකත්වය, ඒකේ බරපතලකම පැහැදිලි කරනවා. ඔබ මගේ පතිනිය වුණොත් නිවන් දකින තුරු, බුදු වෙන තුරු ඒ කාල සීමාව තුලදී ඔබට ඔබේ කුසින් වදන දරුවන් පවා දන් දෙන්න වෙනවා. අවසානයේදී ඔබ පවා දන් දෙන්න සිද්ධ වෙනවා මට. මගේ ජීවිත පවා මට දන් දෙන්න වෙනවා. මගේ රාජධානී හැම දෙයක්ම, මේ ඇස් ඉස් මස්ලි මේ හැම දෙයක්ම දන් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කටුක ගමනක්. මේක හරිම දුෂ්කර ගමනක්. බුද්ධත්වයට යන ගමන හරිම දුෂ්කරයි. ඉතින් මේ හැම දෙයකටම ඔබට මුහුණ දෙන්න පුළුවන්ද? ඒ වෙලාවේදී යශෝදරා නැත්තම් යශෝදරා මොකද්ද කියන්නේ? සුමේධ තවුසට කියනවා මම ඒක බාර ගන්නම්. ඔබ වෙනුවෙන් ඔබ විශ්වාස කරලා මම මේ ගමන, ඒ හැම පරිත්‍යාගයක්ම ඔබ වෙනුවෙන් මම මේ හැම ආත්මයකම සිද්ධ කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ ගමන සුමේධ තවුසත් එක්ක එතනින් ආරම්භ කරනවා. ඒ ආරම්භ වෙන ගමන නතර වෙන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයට බුදුහාමුදුරුවෝ නැත්නම් සිද්ධාර්ථ කුමාරයාපත් වෙලා. ඉතින් ඒ හැම ආත්ම භාවයකදීම හරියට කොහොමද පුදුම ශක්තියක්, පුදුම රැකවරණයක් වුණා කවුද? යශෝදරාව. බුදු වෙන ආත්ම භාවයේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගේ අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කරනවා. ඉතින් මේක දැනගෙන හිටියා යශෝදරා දන්නවා අනිවාර්යයෙන්ම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මාව දාලා යනවා. මගේ දරුවා අත්හැරලා යනවා. මේ රාජ්‍ය මේ හැම දෙයක්ම අත්හැරලා දාලා යනවා. නමුත් යන්නේ බුදු වෙන්න. වෙන කිසිම දෙයකට නෙවෙයි යන්නේ බුදු වෙන්න. ඒක නිසා මම ඒක දරා ගන්නවා කියලා යශෝදරා ඒක දරාගත්තා. යශෝදරා සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේදී නිදාගෙන හිටියේ නෑ, හැරලා හිටියේ. ඉතින් යශෝදරා ඒ කැපකිරීම එතනදී නොකළා නම් සිද්ධාර්ථ කවදාවත් බුදු වෙන්නට පුළුවන්කමක් නැත්තේ. ඒ කැපකිරීම කළා. ඒ අතහැරීම කරා.
ඒ දරුණු දරා ගැනීම යශෝදරා තමන්ගේ සංසාරගත ප්‍රේමය වෙනුවෙන් සංසාරගත ආදරය වෙනුවෙන් ඒ විශ්වාසය වෙනුවෙන් පූජා කළා, කැප කළා, අතහැරියා. ඉතින් යශෝදරා සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණය කළා කියලා කවදාකවත් වෛර කළේ නැහැ, ඊර්ෂ්‍යා කළේ නැහැ. හැම වෙලාවකම අත්හැරලා ගියපු සිද්ධාර්ථත කරේ සෙත්ගාතා කියපු එක. යශෝදරාවත කියනකොට අපේ ඇස්වලට කඳුළු වෙනවා. යශෝදරා මොකද්ද කියන්නේ එතනදී? කැලේ තියෙන කොයි දේවත් රස වේවා. කැලෑවේ හැදෙන හැම භෝගයක්ම ඔබට රසවත් දිව්‍ය භෝජනයක් වේවා. මලේ බඹරුමින් පිරිවර ඇති වේවා. ඔබ කොයි වෙලාවකවත් තනි වෙන්න එපා. ඔබට මලේ බඹරුසේ පරිවාර සම්පත්තිය ලැබෙන්න ඕන. අවුවේ තියෙන රැස්මාලා අඩු වේවා. අවුවෙන් වැස්සෙන් සුළඟින් මේ හැම දෙයකින්ම කිසිම විපතක් කරදරයක් ඔබේ හිතට ඔබේ ගතට නොවේවා. ගව්වෙන් ගව්ව දිව මාලික සෑදේවා. ඔබ තියෙන අඩියක් අඩියක් පාසාම ඔබට සැප සම්පත් විතරක්ම ලැබේවා කියලා කරුණාබර හදවතින් මෛත්‍රී සහගත හදවතින් යශෝදරා ඒ කැපකිරීමේ ආශිර්වාදය කරනවා. අද එහෙමනම් එහෙම දාලා ගියපු කෙනෙක් මොකද කරන්නේ? වෛර කරනවා, ද්වේෂ කරනවා. මොකද කරන්නේ? ඒ මිනිස්යාට කරන්න පුළුවන් හැම පැත්තකින්ම ඒ මිනිස්යා හිර කරලා ඒ මිනිස්යාගේ ජීවිතය විනාශයට ඇදලා දානවා. ඉතින් ඇත්තට මේ වගේ ආදර කතා අතර යශෝදරාගේ පරිත්‍යාගය බලන්න කොයිතරම්නම් උතුම්ද. ඉතින් යශෝදරාගේ මේ කැපකිරීම කොයි වගේද කියනවා නම් සිද්ධාර්ථ නිදාගත්තේ කොහොමද? ඒ විදිහට යශෝදරා නිදාගත්තා. සිද්ධාර්ථ කෑවේ මොනවද? ඒ විදිහට යශෝදරා කෑව බිව්වා. සිද්ධාර්ථ කොහොමද කොණ්ඩේ කැපුවේ? ඒ විදිහට යශෝදරාවත් කොණ්ඩේ කැපුවා. සිද්ධාර්ථ මොනවද ඇන්දේ? යශෝදරත් ඒ සලු පිළිම දැරුවා. ඒ කැපකිරීමේ අග්‍රඵලය මොකද්ද? බුද්ධත්වය. ඉතින් ඒක කළා. ඒක කළේ අද ඊයේ නෙවෙයි. ලේන කුලයේ සිට ආගිය මගතුට සිටියා නොසැලෙන පහන් ටැඹක්සේ හරියට පහන් ටැඹක් වුණා. නිවන් දකින්නතුරු සෙවණැල්ලක් වුණා. කවුද? යශෝදරා. ඒ ආදර කතාවේ අවසාන ප්‍රතිඵලය කොහොමද? තැලී සෙනේ සිත සැලී හඬන විට වැටි දෙපා මුල යශෝදරාව. යශෝදරාට ඒ කැපකිරීමේ අග්‍රඵලය දරා ගන්න බෑ. යශෝදරා බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ කකුල් දෙක අල්ලගෙන සිඹගෙන හඬා වැළපෙනවා. ඒ ඉන්නේ යශෝදරාගේ කැපවීමේ අග්‍ර ප්‍රතිඵලය. අවසානයේදී යශෝදරත් ඒ සිරිපා පාමුලම නිවිල යනවා. බලන්න මේ ආදරයේ කැපකිරීම. ආදරය කියලා කියන්නේ ආදරයට ආදරය කිරීම මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි.